හලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද අපි යනවා ලස්සන පැත්තකට. ඉතින් මේ කොහෙද කියලා බලන්න දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. අපි මේ යන්න පිටත් උනේ පාන්දර පාට විතර. ඉතින් ඔයාලට දැනටත් පේනවා අපි යන පැත්ත කොච්චර ලස්සන පැත්තක්ද කියලා. බලන්න ඉතින් තව ඉස්සරහට තව කොච්චර ලස්සන ඒවා තියෙනවද කියලා. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills the velvet dark, etching patterns. මේක තමයි අපේ ෆස්ට් ස්ටොප් එක උනේ. මොකද අපේ ගමන පැය 3මාරක ගමනක් වුණාට අපි නතර කර චුට්ටක් ගියා. ඒක නිසා අපි පැය 4මාරක් විතර ගියා අපිට යන්න. Sky, oh, whispering pines, sing me your tune, caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. The dawn paints gold on the mountain's crown, while rivers whisper truths as they flow down. Their songs entwined with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound. In the arms of solitude I am found. Oh, whispering pines, sing me your tune, caught in the rhythm of the stars and the moon. අපි යන්නේ හිම පිරිච්ච ලස්සන පැත්තකට. ඔන්න ඉතින් අපි ආවේ ලිවිඤ්ඤ වලට. ලිවිඤ්ඤ කියන්නේ දෙසැම්බර් මාසෙට දකින්න පුළුවන් ලස්සන පැත්තක්. Breath of the breeze. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune, caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on the breath. අපි දැන් මේ නවත්තලා ඉන්නේ අපේ උදේ කෑම ගන්න තමයි. අපි ඊට පස්සේ හැමම අපේ ගමන යන්න පිටත් වුණා. The dawn paints gold on the mountain's crown, while rivers whisper truths as they flow down. Their songs entwined with the trees that stand, not
ෆයිනලි ඔන්න ඉතින් පැය 5කට පස්සේ අපි ලිවින් වලට ආවා. ඉතින් ඔයාලට පේනවනේ මේ ගම්මානේ කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ චූටි ගම්මානේ අපි මේ තියෙන කඩවල චුට්ටක් හැවිදලා කරලා කොහොමද කියලා බලලා ඊට පස්සේ තව තැනකට යන්න පිටත් වුණා. තව තැනකට කියන්නේ ලිවින් වලම තව සුන්දරව තැනකට තමයි යන්න හදන්නේ. ඒ කොහෙද කියලා මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. ඔයාලට කිව්වේ අපි ලස්සන තැනකට යනවා කියලා. ඉතින් මේ යන්නේ අපි කේබල් වල කඳ මුදුනට. මේ කේබල් එක යන්න එකකට ගිය යූරෝ 20ක්. අපි හිටපු තැන ඉඳලා කන්දෙන් බාගෙට යනකම් තමයි අපි මේ කේබල් එක ගියේ. ඊට පස්සේ අපිට දැනගන්න හම්බුණා අපි ගත්ත ටිකට් එකට ඉන්ක්ලූඩ් වෙනවා කියලා. තවත් කන්ද උඩට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා අපිට පස්සේ කන්ද මුදුනට වෙනකම් ගියා. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills the velvet dark, etching patterns leaving. වන්නිතිය තුළට ගියාට පස්සේ හිමත් එක්ක සෙල්ලම් කරලා ටික වෙලා ඉඳලා ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන අපි එහෙම බහින්න තීරණය කරා. ටික වෙලාවක් කිව්වට අපි සෑහෙන වෙලාවක් හිටියා. සෑහෙන වෙලාවක් කියන්නේ අපේ කකුල් වල ඇඟිලි ටික පවා ගල් වෙනකන් අපි කන්ද උඩ ඉඳලා අපි හැම දවල්කම ගන්න පල්ලෙහාට බැස්සා. Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. ඔන්න දැන් නම් ඉතින් හවස 4 විතර ඇති. මේ 4:00 5ට විතර ටික කලවර වෙන්න ගත්තා. කලවර වෙනවත් එක්කම තියෙන සීතලත් වැඩි වෙනවා. ඉතින් අපි යන්නේ කිට්ටලා අපි සෙල්සියස් බලද්දී ඍණ 10ට ගිහින් තමයි තිබ්බේ. අපි ඉතින් ඍණ 5 ඍණ 4 වගේ තමයි තිබ්බේ. Rotted in time by nature. ඔන්න ඉතින් අපේ ලිවිං ට්‍රිප් එකේ ගමන ඉතින් ඉවරයි. තවත් ලස්සන බ්ලොග් එකක් කරන් ඉස්සරහට එන්නම්.